සුබ දවසක් හැමෝටම. අද මම ඇවිල්ලා ඉන්නේ ගම්පොළ ගෙලියෝ එක. ගෙලියෝ ටවුන් එකේ ඉඳලා, කියන්නේ නුවර පැත්තේ ඉඳලා එනවා නම් ගෙලියෝ ටවුන් එකේ ඉඳලා හරියටම කිලෝමීටරයක් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම දැන් නම් ඉන්න සුපිරි ප්ලේස් එකක ඉන්නේ. වලට පේන ඇති. තාම ලස්සන ප්ලේස් එකක්. මම ඉන්නේ මහවැලි ගඟ හරහා තියෙන පාලමක් උඩ. මෙතන ඇත්තටම මම මෙතෙන්ට වීඩියෝ එකක් කරන්න හිතාගෙන ආවේ නෑ. නමුත් මෙතෙන්ට ආවට පස්සේ හිතුණා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඒකට හේතුව තමයි මේ මම මෙතෙන්ට ආපු වෙලාවේ නාන්න ආවේ. ඇත්තටම ගඟට නාන්න ආපු වෙලාවේ මම මේ ප්‍රදේශයේ සහෝදර කීප දෙනෙක් එක්ක කතා කරාට පස්සේ ඒගොල්ලෝ කිව්වා මේ හරියට ගම් වතුරෙන් වුණ විනාශය. මේ ප්‍රදේශයට ඇත්තටම ගම් වතුරෙන් බොහෝ විනාශයක් වෙලා තියෙනවා. මේ මං ඉන්න මේ පාලම අඩි 80ක්, ඒ කියන්නේ වතුර මට්ටමේ ඉඳලා අඩි 80ක් උසකම මම ඉන්නේ. මේ පාලම අඩි 80ක් උසයි. මේ පාලම උඩිනුත් වතුර ගිහින් තියෙනවා. මේ දැන් මාස දෙකකට කලින් ගම් වතුර වෙලා. ඉතින් මේ පාලමටත් ඔයාලට පේනවා ඇති. බලන්න. පාලමත් ඇඹරිලා ගිහින් තියෙන මේ ඉස්සරහින් මම පෙන්නන්නම් ඒක. ඉතින් මේ පාලම ඇඹරිලා ගිහින් තියෙන්නේ. මේ පාලම උඩින් වතුර ගිහිල්ලා. උණ පඳුරු වෙහ අර පේන ඇති වලට උණ පඳුරු එහෙම ගලවගෙන ගිහින් තියෙන්නේ. මේ පාලමයට තාමත් මේ ගම් වතුරට ආපු උණ පඳුරු උණ ගස් වලට පේනවා ඇති. මේ පැහැදිලිව පේනවද මන්ද මේ මෙහෙම පෙන්නන්නම්. තවමත් මේ රැඳිලා තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ බොහොමයක්, ඒ කියන්නේ 80ක් 90ක් විතරම මුස්ලිම් ජනතාව. වලට මේ පේන ඇති ඈතින් ගෙවල් තියෙනවා. මෙතෙන්ට පැහැදිලිව පේන්නේ නැහැ. නමුත් ගෙවල් ගොඩක් තියෙනවා ළඟ තියෙන්නේ. ඒ ගෙවල් වල බොහෝ නිවාස වල දෙවෙනි තට්ටුවත් යට වෙලා තියෙන්නේ වතුරට යට වෙලා. තවමත් මේ මිනිස්සුන්ට සාමාන්‍ය ජන ජීවිතයට එන්න බෑ. මොකද ඒකට හේතුව තමයි නිවාස තවම අලුත් වැඩියා කරගෙන නැහැ. තවමත් ඒ නිවාස රිපෙයාර් කරන ගමන් තියෙන්නේ. තින්ත ගානවා. ඒ කියන්නේ සම්පූර්ණ වයරින් එක සම්පූර්ණම හදන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වයරින් එකේ ගන්න පුළුවන් හැම ගෙදරකම වයර් ටිකම විතරයි. අනිත් සියලුම දේවල් අලුතෙන් දාන්න ඕන. තවමත් යථා තත්ත්වයට පත් වෙමින් තමයි තියෙන්නේ. මේ පේන ඇති මේ පාලමෙත් මේ පාලමේ ගොඩක් ඉන්නෝ ගම්මාන තියෙනවා. මේ පාලමේ බයිසිකලයක්වත් යන්න බෑ. මොකද පඩි පෙළක් තියෙන්නේ. පඩි පෙළෙන් ගොඩ වෙලා තමයි එන්න ඕන. ඔයාලට පේනවා ඇති මේ ගම් වතුරෙන් වෙලා තියෙන විනාශය. හරි, එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.